තැනක නත්තල් බලලා මේ තව තැනක නත්තල් බලලා නැනේ. අර ඈත පේනවා ඇති ලයිට් ගහලා ඒ විදුලි ආලෝකය දැල්වලා අර උඩ කන්ද උඩ තියෙන ඒ ලොකු කුළුණක් වගේ පේන ඒ පල්ලිය. ඉතින් දැන් මේ යන්නේ මම මේ ලෙබනනේ මම ඉන්න මේ සහලේ නගරයේ මැදින් යන්නේ. මේ තියෙන්නේ මේ නත්තල්ට කරපු සැරසිලි. හැමතැනම තියෙන්නේ දැන් නත්තල් සැරසිලි. දැන් රාත්‍රී 11ට කිට්ටු වෙන්න. නමුත් මේ නත්තල් අසිරිය බලන්න ඇවිල්ලා ඉන්න සෙනගෙනන් අඩුවක් නැහැ. මේ දිගටම තියෙන්නේ මේ නත්තල් අසිරිය. මේ තියෙන්නේ තරුපහේ හෝටලයක්. දිගටම තියෙන්නේ මේ නත්තල් අසිරිය තමයි. මේ හැමතැනම විදුලි ආලෝකය දැල්වලා ඒ නත්තල් අසිරිය සමරනවා. ඉතින් රාත්‍රී වුණා කියලා රාත්‍රිය වුණයි කියලත් වාහන වල නම් අඩුවක් නැහැ. මොකද විතරම සෙනග යන එන හින්දා බොහෝ තැන්වල නගර සභාවෙන් කරපු නත්තල් සැරසිලිත් තියෙනවා. ඒ වගේම මෙන්න මේ වගේ තැන්වල ඒ පෞද්ගලික ඒ නිවාස තුල පෞද්ගලික වියදමින් කරපු මේ වගේ නත්තල් සැරසිලිත් තියෙනවා. මෙන්න මේ වගේ ඒවා තියෙනවා නගර සභාවෙන් කරපු. බොහොම සීතලයි මේ වෙලාවේ. ඇවිදගෙන යන්නත් අමාරුයි සීතලේ. ඉතින් දැනට මේ අවස්ථාවෙත් ලස්සන නිර්මාණ කරලා තියෙනවා මේ ලෙබනනේ සහල් නගරයේ නගර සභාවේ. දැන් ඇවිල්ලා ඉන්නේ නගරයේ මැදට. ඉතින් මේ නගරයේ මැදත් වෙන්න පොඩි පොඩියට සැරසිලි තියෙනවා. මම මේ ජීවත් වෙන සහල් නගරේ ලෙබනනේ සහල් නගරේ එක තැන් තමයි මේ නොඑක් තැන්වල එක විදිහේ සැරසිලි තියෙනවා. මේ තියෙන්නේ මේ නගරයේ නගර සභාවෙන් කරපු එක්තරා සැරසිල්ලක්. මීට කලින් අවුරුදු වල නම් මීට වැඩිය බොහෝ ජයටම සැමරීම් කරපු නගරයක් තමයි මේක. නමුත් ඉතින් මේ වසරෙත් ඒ තරම් ලොකු වරදක් කියන්න නෑ. සැමරීම් හොඳට සිද්ධ වෙලා තියෙනවා. මේ තියෙන්නේ එහෙම තව සැරසිලි කරපු තැනක්. මේ සැරසිලි මේ නත්තල් අසිරිය බලන්න බොහොමත් ඉස්ලාමීය බැතිමතුන් පැමිණෙනවා. මේ රටේ ඉන්න ඉස්ලාමීය බැතිමතුන් මේ ක්‍රිස්තියානි නගරයට පැමිණෙනවා. මේ බලන්න මගේ ඉස්සරහා ඉන්නෙත් එහෙම ඉස්ලාම් බැතිමතුන් පිරිසක්.